ෆ්‍රීවිල් එකක් ජියර් එක නතර කරලා තිබ්බොත් ගොඩක් වෙලාවට මේක නියුට්‍රල් කරගන්න ගොඩක් අමාරුයි. ඉතින් මේ ෆ්‍රීවිල් එක හොල්ලලා එහෙමත් නැත්නම් කික් එක පොඩ්ඩක් ඇදලා තමයි මේක නියුට්‍රල් කරගන්නේ. ඉතින් මෙහෙම වෙන්න හේතුව තමයි මෙන්න මේ තියෙන්නේ ජියර් එකේ එන්ටර් කරන කෑල්ල. ඉතින් මේ දැතිරෝදේ හදිස්සියව පොඩ්ඩක් මේ වගේ කෑල්ලක් කැරගෙලා තිබුණොත් මේකට එන්ටර් වෙන්න බෑ. ඉතින් මෙන්න මේ තැනට ආවොත් විතරයි මේ ජියර් එකෙන්, ඒ කියන්නේ ජියර් එකෙන් ගලවන්න හරි ජියර් එකක් දාන්න හරි පුළුවන් වෙන්නේ. ඉතින් මේ ෆ්‍රීවිල් වල හැටි ඉතින් මේ තැන් හතරදී විතරයි මේ දැතිරෝදේ කැරකිලා මේ තැන් හතරෙන් එක තැනකට ආවොත් විතරයි මේ ජියර් එක දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගලවන්න පුළුවන්. වාහනවල ඉතින් වාහනවල මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. ඉතින් මම කියනවා වාහනේ ඉතින් මේ තියෙන්නේ වාහනයක ওই ජියර් වැටෙන කෑල්ලක්. ඉතින් මේකේ මෙච්චර ගොඩක් දැති තියෙන හින්දා තමයි මේකෙන් කොයි ගානට ඇවිල්ලා වැටුණත් මේ දැති අතරින් ඇතුළට මේ ජියර් වීල් ටික එන්ට වෙනවා. එහෙමත් නැත්නම් ජියර් වීල් එක ඇතුළට යනවා. ඒක හින්දායි වාහනයක් කොහෙ නතර කරලා තිබිලා ඕන ජියර් එකකට ඕනම වෙලාවක දාන්න පුළුවන්. ඉතින් ෆ්‍රීවිල් එකක් ජියර් එක නතර කරලා තිබ්බොත් ගොඩක් වෙලාවට මේක නියුට්‍රල් කරගන්න ගොඩක් අමාරුයි. ඉතින් මේ ෆ්‍රීවිල් එක හොල්ලලා එහෙමත් නැත්නම් කික් එක පොඩ්ඩක් ඇදලා තමයි මේක නියුට්‍රල් කරගන්නේ. ඉතින් මෙහෙම වෙන්න හේතුව තමයි මෙන්න මේ තියෙන්නේ ජියර් එකේ එන්ටර් කරන කෑල්ල. ඉතින් මේ දැතිරෝදේ හදිස්සියව පොඩ්ඩක් මේ වගේ කෑල්ලක් කැරගෙලා තිබුණොත් මේකට එන්ටර් වෙන්න බෑ. ඉතින් මෙන්න මේ තැනට ආවොත් විතරයි මේ ජියර් එකෙන්, ඒ කියන්නේ ජියර් එකෙන් ගලවන්න හරි ජියර් එකක් දාන්න හරි පුළුවන් වෙන්නේ. ඉතින් මේ ෆ්‍රීවිල් වල හැටි ඉතින් මේ තැන් හතරදී විතරයි මේ දැතිරෝදේ කැරකිලා මේ තැන් හතරෙන් එක තැනකට ආවොත් විතරයි මේ ජියර් එක දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගලවන්න පුළුවන්.